හයි පසන්නවස මගේ channel එකට ඔයගලන් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම ඔයගලන් හම්බෙන්නේ 200 වෙනි වීඩියෝ එකත් එක්කලා. ඉතින් අවුරුදු මම හිතන්නේ 2019 තමයි මම මගේ පළවෙනි වීඩියෝ එක දාන්නේ. ඉතින් එතන ඉඳන් අවුරුදු 6ක් විතර ගිහිල්ලා තියෙනවා. ඉතින් අවුරුදු 6ට තාම වීඩියෝස් 200යි මම කරලා තියෙන්නේ. මොකද ඔයගොල්ලෝ දන්නවා මම හිටපු ගමන් ලොකු බ්‍රේක්ස් ගන්නවා YouTube එකෙන්. අවුරුද්දක් විතර බ්‍රේක් එකක් අරගෙන ඔන්න ආපහු වෙනවා. ඉතින් අර මගේ කාර්යබහුලත්වය රැකියාවේ තියෙන කාර්යබහුලත්වයම තමයි ගොඩක් වෙලාවට ඒකට තියෙන ස්ටඩීස් වලට ඒ වගේ දේවල් වලට යෙදුනම මට ඇත්තටම YouTube එකට සමහරක් වෙලාවට ફોකස් වෙන්න අමාරුයි. හැබැයි ඉතින් ඔන්න YouTube එක අල්ලලාම දානවා කියලා හිතන වෙලාවවල ඔයගොල්ලන්ගෙන් එන ආදරණීය කමෙන්ට් එකක් ගොඩක් දෙනෙක් ඊමේල් කරලා හොයලා බලනවා. ගොඩක් අයියලා ඉන්නවා, නංගිලා ඉන්නවා, අක්කලා ඉන්නවා මට ඊමේල් කරනවා මම හොඳින්ද පරිස්සමින්ද ආයි වීඩියෝ එකක් නැති. ඉතින් ඒ වගේ දැකපුවම ඔන්න ගොඩක් කලින් ඉඳලා ආයි වීඩියෝ එකක් දෙකක් දානවා. ඔය වගේ තමයි පහුගිය කාලෙම ගියේ. උනාට දැන් නම් මම හිතලා තියෙනවා දිගටම ඔයගොල්ලොත් එක්කලා එකතු වෙලා ඉන්න ඕනේ කියලා. මොකද ගොඩක් දේවල් මම කරගෙන යනවා. ඒ දේවල් ගෘහණියන්ට විශේෂයෙන්ම ඒ වගේම තමයි ගැහැණු දරුවන්ට දුවලට පුතාලට හැමෝටම ප්‍රයෝජනවත් වෙන ගොඩක් දේවල් මම දැන් ඉස්සරහට කතා කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. දැන් ඔන්න අපි 85000ක් ආවා සබ්ස්ක්‍රයිබර්ස්ලා. පෙරේද තමයි 85000ක් ආවේ. ඉතින් වීඩියෝස් 200යි චුට්ට හිටපු ගමන් ලොකු බ්‍රේක්ස් අරගෙන ඇත්තටම 85000ක් කියලා කියන්නේ මට ලොකු ගාණක්. මොකද ඒ මම ගත්ත බ්‍රේක්ස් ප්‍රමාණයත් එක්කලා බලද්දී ඔයගලන් දිගටම මාත් එක්ක එකතු වෙලා හිටියා. ඉතින් ආදරෙන් ඊළඟ සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයා තාමත් මට සබ්ස්ක්‍රයිබ් වෙලා නැත්නම් මට දැන් ආසයි ලක්ෂයක් දකින්න. ඉතින් ඒක නිසා තව 15000කට යන්න තියෙනවා. ඔයගලන්ගේ උදව්ව අවශ්‍යයි මට ඒකට. ඒක නිකන් අර නම්බර් එකක් විදිහට දකිද්දි මොටිවේෂන් එකක් නේ. ඉතින් මේ මොටිවේෂන් එක ඔයගොල්ලෝ මට දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ඔන්න මම කතා කරන්න හිතුවේ ගෘහණියන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉතින් මේ කතා කරන දේවල් වලින් පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ කුස්සියේ ඒ පිරිසිදු කිරීම කටයුතු කරලා පුළුවන් නම් මගේ Facebook එකට යන්න ගිහිල්ලා පෙර සහ පසු පික්චර්ස් අරගෙන ෂෙයා කරගන්න. මෙතන කමෙන්ට් එකක් විදිහට දාන්න ඔයාගේ අත්දැකීම කොහොමද කියලා. එතකොට ඔන්න මාව තවත් මොටිවේට් වෙනවා ඔයගොල්ලොත් එක්කලා මේ වගේ ලස්සන ගොඩක් වැදගත් ටිප්ස් බෙදා ගන්න. එහෙමනම් ඉතින් එකතු වෙන්න මාත් එක්ක. ගොඩක් ගෘහණියෝ කැමති තමුන්ගේ කිචන් එක පිරිසිදුවට තියාගන්න. ඉතින් එතනදී ගොඩක් දෙනෙකුට තියෙන චැලෙන්ජ් එකක් තමයි අපේ මග්ස් ඒ වගේම තමයි වීදුරු වගේ දේවල් පිරිසිදුවට දීර්ඝ කාලයක් පවත්වගෙන යන එක. මොකද කොෆි හදනවා, අපි ටී හදනවා. ඉතින් අර ඒ කහට සමහරක් වෙලාවට මොනතරම් අපි තදින් පිරිසිදු කරත් ඒ කහට ගතිය අර කෝප්පේ අල්ලලා ඒක හර ඩිස්කලරේෂන් එකක්. එහෙම නැත්නම් පාට වෙනස් වීමක් වෙනවා. ඒ වගේම තමයි අපි අර තේ බොනකොට ඒ මග් එකේ අර අපේ කට හැමතිස්සෙම තොල් දෙක හැමතිස්සෙම වදින තැන අර කහට පාටක් හැමතිස්සෙම තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක අලුත් දෙයක් නෙමෙයි වෙන්න ඇති. මම යන ගොඩාක් ගෙවල් වල මම මේක දැකලා තියෙනවා. ඉතින් මට හිතුණා මම කොහොමද මගේ ගෙදර මග්ස් ඒ වගේම වීදුරු වගේ දේවල් පිරිසිදුවට තියාගන්න මම මොනවද කරන්න කියලා ඔයගොල්ලොත් එක්ක පෙන්වන්න ඕනේ කියලා. ඉතින් දැන් මම ගොඩාක් කාලයකට කලින් ඔයගොල්ලන්ට මතක ඇති ඔයගොල්ලොත් කිව්වා මගේ ගෙදර මම පිරිසිදු කිරීම කටයුතු කිචන් එකේ පිරිසිදු කිරීම කටයුතු වලදී මම කරන්නේ ඩිෂ් සෝප් එකට ලික්විඩ් ඩිෂ් සෝප් වලට බේකින් සෝඩා එහෙම නැත්නම් ආප සෝඩා ටිකක් මික්ස් කරලා ඒක තමයි මම හැමතිස්සෙම මගේ පිරිසිදු කිරීම කටයුතු වලට පාවිච්චි කරේ. හැබැයි ඒකෙත් කොයිතරම් තදින් ඇතුළත් පුංචි කහට ගතියක් කාලයක් යනකොට අපේ මග්ස් වල තිබ්බා. ඉතින් ඒකත් අයින් කර ගන්න ක්‍රමයක් මම පාවිච්චි කරන්න ගත්තම ඇතකදී. ඉතින් මට හිතුණා මම ඒක ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් අද අපි කතා කරමු මේ වගේ කහට බැඳිලා තියෙන මග් එකක් මේ වගේ පිරිසිදු කරගන්නේ කොහොමද කියලා. මම අද ගොඩක් දේවල් පාවිච්චි කරන්නේ මේ බොහොම සාමාන්‍ය ස්පොන්ජ් එකක් මම ගත්තේ. අපේ හැම කෙනෙකුගේම ගෙදර තියෙනවා මේ වගේ ස්පොන්ජ් එකක්. ඊළඟට මම මේක මික්ස් කරගන්න පුංචි භාජනයක් අරන් තියෙනවා. අපේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක එහෙම නැත්නම් ප්‍රධානම එක්කෙනා තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ඉතින් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මගේ ගෙදර නිතරම තියෙන දෙයක්. ඉතින් මම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තමයි අද පාවිච්චි කරන්නේ මේ භාජන ටික පිරිසිදු කරගන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ටිකකට ඔයාගේ භාජන ගොඩක් තියෙනවා නම් ගොඩක් පාවිච්චි කරන්න. මම දැන් මගේ තියෙන ප්‍රමාණයට අනුව ටිකක් මික්ස් කරගන්නවා. ඒකට මම ලික්විඩ් ඩිෂ් සෝප් බිඳු කීපයක් එකතු කරගත්තා. මේක හොඳට මික්ස් කරගන්න. මේක තමයි පාවිච්චි කරන්නේ අපේ මේ ඩිස්කලර් වෙච්ච එහෙම නැත්නම් කහට බැඳිච්ච භාජන ටික සුද්ධ කරගන්න. මේක ගොඩාක් තදට කහට බැඳිලා තියෙනවා. ඉතින් ගොඩක් තදට කාලාන්තරයක් තිස්සේ කහට බැඳිලා තියෙන එකක් නම් ඔයාට සිද්ධ වෙනවා ටිකක් තදින් අතුල්ලන්න. මොකද එකපාර සමහරක් විට ඔයාට යවා ගන්න බැරි වෙයි ඒ කහට පැල්ලන් ටික. ඉතින් ඒකයි මම මේ ටිකක් තදින් අතුල්ලනවා.
මේ ටික හොඳින් යවා ගන්න. මේ විදිහට මම මේක හොඳට මැදලා මට ඒ උනාට තාම අවශ්‍ය තරමටම පිරිසිදුුන්නේ නැහැ. මම කරන්න යන්නේ මේක පොඩ්ඩක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හොඳට මෙහෙම වටේ ගාලා පොඩ වෙලාවක් තියනවා අනිත් ටික එතකන් අපි පිරිසිදු කරගමු. මේක ගොඩාක් ඩිස්කල වෙලා තිබ්බ එකක් නෙමෙයි. ඒක නම් ඉක්මනට මට පිරිසිදු කරගන්න පුළුවන් වුණා. ඊළඟට බලමුකෝ මේ පයිරෙක්ස් වාදනය. පයිරෙක්ස් වාදනය නම් හොඳටම අර ක්ලවුඩි ගතියයි කහටයි ඔක්කොම තියෙනවා. ඉතින් මේකත් අපි බලමු කොහොමද කොයි විදිහට පිරිසිදු වෙයිද කියලා. අපිට ඕන විදිහටම පිරිසිදු වෙයිද කියලා. මම මුලින්ම තදින් අතුල්ලන්නේ නැතුව නිකන් පොඩ්ඩක් නිකන් ඔය බොහොම යන්තමින් අතුල්ලලා බලනවා යනවාද කියලා. නැත්තම් තමයි ඊපස්සේ ඉතින් ඔයගේ කහට අල්ලලා තියෙන ප්‍රමාණය අනුව එයාට සිද්ධ වෙනවා ටිකක් තදින් මේක අතුල්ලා ගන්න. මේක විශේෂයෙන් මේ පයිරෙක්ස් වගේ වීදුරු භාජන සුද්ධ කරනකොට මතක තියාගන්න අපි පිටිපස්සෙනුත් ඒ කියන්නේ එළියෙනුත් සුද්ධ කරගන්න. මොකද නැත්තම් එළියේ කුණු කහට බැඳිලා තිබ්බොත් එහෙම ඇතුළ කොයිතරම් පිරිසිදු වුණත් වැඩක් නැහැ. මේ පැත්තට හරවපුවාම අර එළියේ තියෙන කහට ටික හරි කුණු ටික හරි ඔක්කොම ඇතුලෙන් පේනවා. එතකොට නිකන් පේන්නේ හරියට මග් එක ඇතුළ පිරිසිදු නෑ වගේ. මේක විශේෂයෙන්ම වීදුරු භාජන වලට පයිරෙක්ස් භාජන වලට බලපාන දෙයක්. ඉතින් ඔයාට අනිත් දේ තමයි මට කියන්න අමතක වුණා පටන් ගන්නකොට ඔයා මේකට ග්ලව්ස් පාවිච්චි කරනවා නම් තවත් වැඩිය හොඳයි. හැබැයි ඉතින් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ ලොකු මේ හැමට අහිත කර දෙයක් නෙමෙයි හින්දා මම ග්ලව්ස් පාවිච්චි කරේ නේ. උනට ඔයාට ගොඩක් සෙන්සිටිව් ස්කින් එකක් නම් තියෙන්නේ. ග්ලව්ස් පාවිච්චි කරුවට කරන එක හොඳයි. මේකත් බලමු. පේනවා නේද? මේකෙත් ගොඩක් කහට බැඳිලා තියෙන මේ මං කිව්ව අර අපි ලිප් එක තොල් දෙක තියලා බොන තැන මේ විදිහට හිටිනවා. ඉතින් ඒක තමයි දැන් මම මේ පිරිසිදු කරගන්න යන්නේ. මම මැදලා ඉවර වෙච්ච ගමන්ම වතුර අල්ලලා සෝදන්නේ නැහැ. මොකද මම එහෙමම පොඩ්ඩක් ඒ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ටික මේ මග් එකේ ටික වෙලාවක් තියන්න අරිනවා. මොකද තදින් යවා ගන්න බැරි කහට තියනවා නම් ටික වෙලාවක් තියනකොට ඒක බුරුල් වෙලා අපිට අයින් කරගන්න පහසු වෙනවා. අනිත් තැන තමයි මේ කෝප්පෙට අඬුව සම්බන්ධ වෙන තැන තියෙනවනේ හැන්ඩල් එක සම්බන්ධ වෙන තැන ගොඩක් වෙලාවට කුණු බැඳෙන තැනක්. ඉතින් ඒවත් හොඳින් අතුල්ලලා සුද්ධ කරගමු. බලමු මෙයා තමයි ස්ටබන් එක්කෙනා. මෙයා ගොඩක් තදට කහට අල්ලලා තිබ්බා කාලයක් තිස්සේ. මම ඒක නිසා තමයි අර මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩුයි ඩිෂ් සෝපුයි දාපු ඒ පොඩක් අත ඒක වටේ ගාලා මම ඒක ටික වෙලාවක් අනිත් මග්ස් වලට වඩා ටික වෙලාවක් තියලා තිබ්බේ. යා ගොඩක් ස්ටබන්. ටිකක් අමාරුයි ඒකේ තියෙන කහට ටික යවා ගන්න. මේ කොෆි මග් එකක් මේකේ මගේ මහත්තයා හැමදාම කොෆි දාගෙන යන මේක ඇත්තටම තර්මල් එකක්. මම මේකත් හොඳින් පිරිසිදු කරගන්නවා. දැන් මෙතනදී අනිත් දේ තමයි මතක් කරන්න ඕනිම කියලා මම හිතුවා ඔයගොල්ලන්ට. මේක මේ අපේ ගෙදර පාවිච්චි කරන කෝප පිරිසි පිඟන් වලට විතරක් නෙමෙයි දරු පැටවුන්ට අපි හැමදාම වතුර දාලා යවනවානේ. ඒගොල්ලන්ට තේ යවනවා හරි වතුර හරි දාන බෝතලේ හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ හොඳට හැම කෑල්ලක්ම ගලවලා වෙන් කරලා හොඳම දේ තමයි ඔයගලන්ට පුළුවන් නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ටිකකේ පුංචි කෑලි ටික හොඳට පෙඟෙන්න තියලා ඊට පස්සේ සෝද ගන්න. මොකද මෙන්න මේ වගේ තැන්වල හරියට මේ කුණු ඒවා බැඳිලා ඊට පස්සේ ඉතින් අපි අර යන්තම් නිකන් සමහරක් වෙලාවට කරන්නේ බෝතලේ විතරක් සෝදලා ගන්නවා. එහෙම කරන්න එපා. එතකොට ගොඩක් විස බීජ රැඳෙනවා ඒ තැන්වල පුංචි තැන්වල. ඉතින් ඒක නිසා මේවා හොඳට මේ ඔයගලන්ට පුළුවන් පුංචි බ්‍රෂ් එකකින් වගේ මැදලා හොඳට පිරිසිදු කරගන්න. මම කලින් කිව්වා වගේ හොඳම දේ තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල පැය භාගයක් විතර වගේ බස්සලා තියලා විශේෂයෙන් අපේ පොඩි ළමයින්ගේ ඒ පාවිච්චි කරන බෝතල් ඒ වගේ දේවල් ඉස්කෝලේ යනවනේ. ඒගොල්ලන් ඉතින් ඉස්කෝලේ ගින් ඇවිල්ලා හැමම තියලා සමහරක් වෙලාවට පහුවෙනිදා උදේට ඒ අර කලින් දවසේ ගෙන ආපු බෝතලේටම වතුර පුරවගෙන යනවා. ඉතින් අපිත් බිසි ඒ වුණාට ඉතින් මේ වගේ දෙයක් ඔයගලන්ට කරගන්න පුළුවන් නම් ඔන්න ඉතින් හරි වැදගත්. හරි නේද? මම හිතනවා ඔක්කොම ටික ගියා කියලා. අපි දැන් වතුරෙන් පිරිසිදු කරලා බලමු, හොදලා බලමු හොඳට.
ඉතින් දැන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ෆාමසියෙන් ගේද්දි ගොඩාක් බල්ක් පිටින් ගේන්න එපා. මොකද හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා කියන්නේ H2O2. එතකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ටික කාලයක් යනකොට ඒ වගේ අපි දිගටම පාවිච්චි කරනවා බෝතලේ අරිනවා ඊළඟට ආලෝකයට නිරාවරණය වෙනවා. එතකොට අර H2O2 එකේ අර ඔක්සිජන් අණුවක් ගැලවිලා ගිහිල්ලා ඔක H2O ඒ කියන්නේ ජලය බවට පත් වෙනවා. ඉතින් ඔන්න චූටි වැඩිනේ කෙමිස්ට්‍රි පාඩමක් වගේ හරියට. ඉතින් මං කිව්වේ ඒකයි. ගොඩක් කල් ගෙනත් තියාගන්න එපා. ගෙනත් තියාගන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකත් ඕගොල්ලන් දැන් මේ ඔයගොල්ලෝ පේනවනේ මේක ඩාර්ක් බෝතලයක එන්නෙත් මේක ආලෝකයට නිරාවරණය වෙන එක වළක්වන්න. ඉතින් මේක මම හැමතිස්සෙම තියලා තියෙන්නේ මගේ සින්ක් එකේ යට කොනකට වෙන්න. එතකොට මේක අරින වෙලාවටවත් වැඩිය මේක ආලෝකයට නිරාවරණය නොවන විදිහට. ඉතින් පොඩි පෝෂන්ස් ගේන්න ලොකු බෝතල් ගේන්න එපා. පොඩි බෝතලයක් ගෙනලා වගේ ක්ලීනින් අවශ්‍යතාවයන් මට නම් දැන් දිගටම මගේ ගෙදර ඩේලි මම මේක පාවිච්චි වෙනවා. ඉතින් ඒක නිසා ඔයාගේ ගෙදර කොයි විදිහටද තේ බොන්නේ ඒ සෝදන ප්‍රමාණය අනුව ඔයාට තීරණය කරන්න පුළුවන් කොයි සයිස් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රමාණයක් අවශ්‍යද කියලා. ඉතින් ඒ ප්‍රමාණයට ගෙනලා තියාගන්න. අහක යන්නේ නැහැ. ඉදිරියේදී මම තව දේවල් කියලා දෙන්නම්. මෙයාගෙන් කරන්න පුළුවන්. ඉතින් අපි ඉක්මනින් තව වීඩියෝ එකකින් ඔයගලන් හම්බෙන්න එනකන් ඔයගලන් සතුටින් පරිස්සමින් ඉන්න.